මීළඟට අපි සූදානම් වෙනවා නිල ලාංඡන ශිෂ්‍ය නායක නායිකාවන් ලාංඡන කරන්නේ මේ කටයුතු තමයි සූදානම් වන්නේ. සදරගම පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුකුලුවා කෝරළේ උඩපත්තුවේ කලවාන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මනරම් භූමි භාගයක පිහිටි ශ්‍රී මිනුතලාව දහම් සෙවණෙහි ශිෂ්‍ය ප්‍රජාව අතරින් ශිෂ්‍ය නායකයෙකු ශිෂ්‍ය නායිකාවක වශයෙන් තේරීපත් වූ මම පෞද්ගලිකවත් සාමූහිකවත් ප්‍රධානාචාර්ය හිමිපාණන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීම අනුව දහම් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් විනය ගරුකව නීති රීති පිළිපදිමින් මාගේ සහෝදර සහෝදරියන්ට උපදෙස් ලබා දෙමින් හා යහමඟ පෙන්වමින් නායකත්වයේ වගකීම නොපිරිහෙලා කැපවීමෙන් යුතුව ඉටු කරන බවටත් ශාසනාලයෙන් යුතුව දහම් පාසල් පරිශ්‍රය තුළ මෙන්ම විහාර භූමියෙන් පිටතුලදීද සුචරිතවත් හැසිරීම පවත්වා ගන්නා බවටත් ප්‍රධානාචාර්ය ස්වාමින් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරු පියවරුන් දෙමව්පියන් සහ සහෝදර සහෝදරියන් ඉදිරියේදී
ගෞරව බහුමානයෙන් යුක්තව ශ්‍රී බුද්ධ වර්ෂ 2568ක් වූ නවම් මාස එනම් ක්‍රිස්තු වර්ෂ 2025ක් වූ පෙබරවාරි 4 වන දින එනම් අද දින දිවුරා පොරොන්දු වෙමි. ස්තුතියි සියලුනාට. 2023 සුමති සම්මාන ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවාගේ වරම් ලබමින් කෙලේ දක්ෂතම ප්‍රාංගණ ශිල්පියා බවට පත් වූ උද්දික ප්‍රේමරත්න මැතිතුමනි ඔබතුමාට බොහොම ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා. ඔබ සියලු දෙනාම මේ පැමිණ සිටින සියලු දෙනා රසවත් කරන්නට ඔබගේ හඬින් ගීතයක් ගන්නට බොහොම ගෞරවයෙන් ආරාධනය කර සිටිනවා. සසර වසන තුරු නිවන් දකින තුරු සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළරන් දෙරනේ යලි උපදින්නට
buang kulitis para bisa tanah pana parangan dia tapi gula kesangin barang kata lagi memang kepala muskitis karena bala tidak buka barang sampai memang lakina itu malah PK දේව්මි මල්ෂා KTG නිලේෂා විමංශ ඔබ දෙදෙනාටයි මේ ආරාධනය ගයන්න මේ වේදිකාවේ
අප ආරාධනා ලැබූ ආරාධිත අමුත්තන්ගෙන්ද මෙදිනට සැපැමිණි ඔබ සියලුම දෙනාගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද මා දයාබර සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි. මම අද මෙතනට පැමිණියේ අද දිනට යෙදී තිබෙන නිදහස් දිනය පිළිබඳව ඔබගේ මතකාවර්ජනය සඳහා. යට විජිතයක්ව පැවති රටකට නිදහස ලැබීම නිවහල් රටක ජාතියක අභිමානය විදගන්නට ඉඩ ලැබීම වනාහි මහා ඉහළින් සමරන්නට හේතු වන කාරණාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉතින් මේ 2025 වසරේ පෙබරවාරි 4 වෙනිදා නැත්නම් අද වගේ දවසක අප සමරන්නට යන්නේද ලාංකේය අපේ අභිමානයට පාත්‍ර වන 77 වන නිදහස් දිනයයි. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය නැත්නම් ජාතික දිනය කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික නිවාඩු දිනයක්. එය 1948 පෙබරවාරි 4 වෙනිදා බ්‍රිතාන්‍ය ජාතීන්ගෙන් රට දේශපාලන නිදහස් වීම සිහිපත් කරනවා. ඉතින් ලාංකීය ඉතිහාසය ගැන අපි නැවත වඩාත් පිරික්සුවහොත් මේ නිදහස උදෙසා තමන්ගේ දිව්‍ය පූජා කරපු බොහෝ ලාංකීය විරුවන්ද සටන් කාමීන්ද අපට මතක් වෙනවා. ඉතින් මේ 77 වන නිදහස අප සැමරිය යුත්තේද ඒ නිදහස උදෙසා ලේයත් කඳුලත් දහදියත් වැය කළ සාඩම්බර ජාතියක් අගය කරනු පිණිසයි. සමගිය සාමය හා සංවර්ධනය ගැන කතා කරන මේ නිදහස් දිනය දශක ගණනාවක අරගලයක විමුක්තිය සටහන් කරනවා. 1505 දී දීර්ඝ යුරෝපීය පාලන සමයක් සටහන් කරමින් පෘතුගීසීන්ද 1656 දී ලන්දේසීන්ද අපේ රටට පැමිණෙනවා. 1796 දී බ්‍රිතාන්‍ය වෙල්ලබඩ පාලනය සහ 1815 දී සම්පූර්ණ යටත් විජිත පාලන සමයක් සටහන් කරමින් ලක්දිව අවසන් ස්වාධීන සිංහල රාජධානිය වන මහනුවර රාජධානිය බ්‍රිතාන්‍යයන් විසින් යටත් කරගන්නවා. ඉතින් 19 වන සියවසේ අගභාගය වෙනකොට ජාතිවාදී හැඟීම් රෝපණය වෙලා උගත් මධ්‍යම පාන්තිකයන් නිදහස් සටන් පවා ගෙනහිල්ලා තියෙනවා. ස්වයං පාලනයක් ලබා දීමෙන් අනතුරුව 1948 පෙබරවාරි 4 වෙනිදා බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය තුල ආධිපත්‍යයක් ලෙස ලංකාව පූර්ණ නිදහස ලබා ගන්නවා. ඉතින් අද අපි වසර 77කට පසුවත් සමරන්නේ ඒ නිදහස ලබා ගැනීමේ අරගලය. යටත් විජිත පාලන සමයේ අවසානය, ජාතික ස්වයං නිර්ණය ආරම්භය, පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් පිහිටුවීම වැනි කරුණු අප ලද මේ නිදහස සැමරීමේ අරමුණු වෙනවා. ඉතින් 77 වන නිදහස අප සැමරිය යුත්තේද අභිමානයෙන්. මේ අපේ රට, අපේ දේශය, අපේ ජීවනය. ඉතින් ලක්මෞනි අපහට සැපසිරි සෙත සදනා ජීවනයේ මාතා පිළිගනු මැන අප භක්ති පූජා. නමෝ නමෝ මාතා. ස්තුතියි. Getting up,
ආරණ්‍ය සේනාසනේ අපේ නායක හඳුරු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර ඒ වගේම පොදුපිටිය පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු අනිකුත් හිත මිතුරු මගේ මිත්‍රයෙක් ඉන්න ඇවිල්ලා අපේ හඳුරු මම හිතන්නේ දන්නේ නැතුව ඇති තිස්ස ඕමාගම මගේ බොහොම පැරණි මිතුරෙක් සියලු දෙනාගේම අවසරයි ගම්වාසී සියලු දෙනාගේමත් අවසරයි ඇතරම අපි සහභාගී වෙච්ච සියලු දෙනා විවිධ ශාස්ත්‍රවල නියැලෙමින් ජීවිතයේ බොහොම වේගවත් ගමනක ගමන් කරමින් ඉන්න මොහොතක චුට්ටක් නැවතිලා ආපහු අපිට අපි දිහා බලන්න අවස්ථාව නිර්මාණය කරලා දුන්නට ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට අපි ස්තුතිවන්ත වෙනවා අපිට මෙතනට ආරාධනා කළාට. මොකද මගේ ජීවිතයේ ඉතිහාසය ගත්තොත් එහෙම මම ඉපදෙන්නේ මගේ කුඩා කාලයේ ගෙවෙන්නේ මේ තරම්ම මනරම් පරිසරයක නොවුනට මේ වගේ දුෂ්කර පරිසරයක අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ තරම්ම සුන්දර නැති වුණත් යම් තාක් දුරට ස්වභාව සෞන්දර්යය පිරුණු පරිසරයක් තමයි අනුරාධපුරේ තියෙන්නේ. මෙතන ඉන්න අය වන්දනාවෙන් ගිහිල්ලා ඇති දැකලා ඇති බොහෝ දෙනෙක් යන එන තැනක් මුළු ලෝකයක් ඇසුරු කරන තැනක් තමයි අනුරාධපුරේ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මට මේ පොදුපිටිය බින්දු තලාවට මම හිතන්නේ මම වසර
11ක විතර තිස්සේ මගේ පුතාගේ වයසත් වසර අවුරුදු 11යි. මම හිතනවා මගේ මේ ආරණ්‍ය සේනාසනයේ පැමිණෙන කාලයත් අවුරුදු 11ක් විතර ඉතිහාසයක් තියෙනවා. ඉතින් මේ ඇසුරට මම නිතරම ප්‍රිය කරනවා ඇත්තේ මම ජීවත් වෙච්ච පරිසරයයි මේ ගම්මානය තුලයි තාමත් අපි එදා කුඩා කාලේ ඇසුරු කරපු මේ පුංචි දරුවන් වගේ ඉඳපු මම නැවතත් මේ වගේ පරිසරයකට ආපුවාම මගේ කුඩා කාලේ අත්විඳින්න දකින්න පුළුවන් නිසාවෙන්ම මමත් උනන්දු වෙනවා ඇති මේ පරිසරයට නිරන්තරයෙන් එන්න. මොකද මම ජීවත් වෙච්ච පරිසරයේ මම ඇසුරු කරපු කුඩා කාලේ දැන් නැහැ. ඒක අපි කොච්චර හෙව්වත් ඒ මතකයේ අපි ජීවත් වෙනවා ඒක හොයාගෙන ගියාට අපිට ඒක නැවත සජීවීව දකින්න හම්බෙන්නේ නැහැ. ඊටපු යාළු මිතුරන් ඒ ඇසුරු කරපු පරිසරයේ කිසිවක් බොහෝ දුරට වෙනස් වෙලා. නමුත් මේ පරිසරයට ආපුවාම මගේ කුඩා කාලේ පරිසරයේ මේ විදිහටම මේ දරුවන් ඇසුරු කරන දිහා දැක්කහම අපි ගොවිතැනේදී අපි බීජ වපුරනවා. ඒ බීජ වපුරුවාට පස්සේ යම් කිසි දින ගානක් ගියාට පස්සේ ඒ බීජ පළ දරනවා, චූටි දළු වෙනවා. මේ අපි දකින්නේ ඒ දළු කාලේ මේ දරුවන් නිසි වෙලාවට ජලය ලැබුණාම, නිසි වෙලාවට අවශ්‍ය කරන පොහොර ලැබුණාම ඒ දළු ලියලලා ඒවා පැල බවට පරිවර්තනය වෙලා මේ සිංහරාජේ අපි මෙහෙ දකින රූස්ස ගස් දක්වාම මේ පුංචි පැල උස්මහත් වෙනවා කියන එක නම් සත්‍ය වශයෙන්ම මම කියන්න ඕනේ. මේ පරිසරයේ තියෙන අත්දැකීම දරුවන්ට නොලැබෙන කාලවකවානුවක අපිට මේ පරිසරය තුල ඒ අත්දැකීම් විඳින්න අවස්ථාව නිර්මාණය වෙලා තියෙනවා. අපි හැමෝම කටපුණා කියන දුෂ්කර පළාත් වල. හැබැයි අපි ඒවට කියන්නේ දුෂ්කර පළාත් කියලා. හැබැයි දුෂ්කරතාවය තුලින් තමයි අනාගතය නිර්මාණය කරන්නේ, සාර්ථකත්වය නිර්මාණය කරන්නේ. මොකද ඒකට හොඳ උදාහරණයක් මමත් මේ වගේ තැන්වල ගීත ගායපු නටපු දඟලපු දරුවෙක් ඒ කාලේ. ඉතින් මම හිතනවා මේ අත්දැකීම මේ ස්වභාව සෞන්දර්යය ඇතුලේ මේ දරුවන් විඳින අත්දැකීම ඒක මිලට ගන්න නෑ. අද තාක්ෂණීය විසින් සියල්ල ආක්‍රමණය කරමින් පවතින ලෝකයක අපි ජීවත් වෙන්නේ. අපේ දැනුමද, අපේ පරිකල්පනයද සියලු දේවල් තාක්ෂණයට අපි බාර දෙමින් යන්නේ. අපිට දුරකථන අංක 2-3කට වඩා මතක නෑනේ. ප්‍රශ්නයක් නෑ, ෆෝන් එකේ තියෙනවනේ සේව් කරලා මතක තියෙනවා. මතකයේ පවා අපි තාක්ෂණයට පවරමින් යන යුගයක නිර්මාණශීලී දරුවන් බිහි කරන්න අවශ්‍ය පරිසරය මේ පරිසරයේ තාමත් ඉතුරු වෙලා තියෙන එක පිළිබඳව අපි සතුටටපත් වෙන්න ඕනේ. ඒ ඉතුරු වුණා විතරක් නෙවෙයි. ඒවා නිසි ආකාරයෙන් ඒ දරුවන්ගේ අවස්ථාව නිර්මාණය කරලා දෙන්න හැම වෙලාවකම අපේ නායක ස්වාමීන් වහන්සේ යොහුසුළු වෙනවා. උන්වහන්සේ ගැන හොඳ කිව්වත් නරක කිව්වත් උන්වහන්සේගේ ගමන යන බව අපි හැමෝම දන්නවා. කිසි කෙනෙකුට උන්වහන්සේව නතර කරන්න බෑ. ඒ අප්‍රතිහර්ත ධෛර්යය, වීරිය තියෙන නායක ස්වාමීන් වහන්සේ නිසා උන්වහන්සේ අද වර්තමානයේ මේ දරුවන් නිර්මාණය කරනවා සේම ඉතිහාසයක් මේ ගමේ උන්වහන්සේ නිර්මාණය කරනවා.
වදින පුන්නත් මේ වගේ ළඟ කොයි සව්වකින් ආවද මේ කුලීනය අන්තරච්චලෙන් පේරිලා ඉන්න තව ටිකක් දෙයනේ නොචි වේලඟින් නැති එක පුරුවේ පිනක් Wadi miki mun ranteran Tetak agi hari teman kado wadi Kolela gamayan kota tamde nak tanam mereka tak temeki ai miki kaya koi tarang Tumpoli ada walengan cigi kaki
K. Chamot Madhusan Udubana Padaya dan වීරපුරන් අප්පු මොනවිල කැප්පෙඩි පොළ යන වීරවරු ලේ ගායි
කඳුළු වෙලා අපේ රට බේරා ගැනීමට සටන් කළා. එමෙන්ම ටිබෙට් ජාතික ස්මයින්ද හිමි, මිගට්ටුවත්තේ ගුණානන්ද හිමි, වාරියපොළ සුමංගල හිමි යන මහා යතිවරයාණෝද එයට ආශිර්වාද කළා. මට පුංචි කවියක් මතක් වෙනවා. තමන් ලැබූ දිවි පෙවතේ එසක් රට සමය වෙතේ පුදනක් ලොත්තුඹෙන් පුතේ මෙලොවට කිසි පලක් තේ මෙලොවට කිසි පලක් නැතේ. ඉතින් මෙම ජාතික වීරවරුන් අපට ලබා දුන් නිදහස් නිවහල් දේශය මතු අනාගතයට මෙලෙසින්ම රැකේවායි මා ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට තෙරුවන් සරණයි. සීනි වෙනුවට කලපුළුණු හැන්දක්ම වැටියා. දුන්නතේ එකට සීනි වෙනුවට කලපුළුණු හැන්දක්ම වැටියා. ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරලියන්. තරම් ලස්සන වුණත් මට භූත මහ වස කැතට පෙනියා. තරම් ලස්සන වුණත් භූත මහ වස කැතට පෙනියා. මරපුරේ පම්පෝරි දොඩවන අම්මගේ කට වචන ගිලියන්. කැස්ස හැදිලා ආතම්මට වාට පිටතරගයට කිතියන්. අයියම් වල්ලිතයා වෙලාවට හොයන්නට වාහනේ කැටියන්. නොකල හින්දා වැරන්දක් මට තාත්තට වෙන වැඩක් වැටියන්. මකුළු දැල් වැන්දම් මගැසට කිතුල් මල් වාගේම පෙනියන්. නොහොබිනා හරුපයක් කියවි කාගේ හරි හිතුව තබට ලිපියන්. මකුල එහෙනම් තීන්දුයි දැන් කීවොතින් හොර කපුව එසැනි අලුත් නෑකම් සබා බැන්දේ අනේ ඕකගේ සරම කැකියා. අම්මගේ කට වචන ගිලියන් තාත්තට වෙන වැඩක් නැතියන්. කාගේ හරි හිත තදට ගිලියන් අනේ ඕකගේ සරම කැකියා. මොකක් හරි හේතුවක් හින්දා අමුඩේ අමතක වෙලා තිබිය. දුන්නතේකට සීනි වෙනුවට කලපුළුණු හැන්දක්ම වැටියා. ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරලියා. ඔය තරම් ලස්සන වුණත් මට භූත මහ වස කැතට පෙනියා. ඔය තරම් ලස්සන වුණත් භූත මහ වස කැතට පෙනියා. ඔය තරම් ලස්සන වුණත් මට භූත මහ වස කැතට පෙනියා.
ගෞරවනීය පින්වත්නි 2025 වසරේ අද දවසේ ශ්‍රී මිලුන්කලා දහම් පාසලේ උත්සවය ඉතාම ලස්සනට හොඳට සිද්ධ වුණා. මේ සිද්ධ කරගන්නට අපිට අවස්ථාව ලැබුණේ අපිට කල්යාණ මිත්‍රත්වයෙන් පරිත්‍යාගශීලීව ආධාර උපකාර කරන තිස්ස මෝටර්ස් මැතිතුමා හොවගම. එතුමන්ලගේ දියණියකුත් පෞද්ගලික දවස්වල අන්තරා වුණා. ඒ දියණියගේ අවසන් කටයුතු කරලා තව වුණනම් මාස 4-5ක් යන්නට ඇති. තිස්ස මෝටර්ස් අධිපතිතුමාත් එම මැතිණියක් ඉල්ලා හිටියා මෙවර අනිවාර්යයෙන්ම අපිට ශ්‍රී මිලුන්තරාව දහම් පාසලේ දරුවන්ට රෙදි බෙදා දීම අපේ අතින් ලබා දෙන්න ඕන. අපි ඒකට වියදම දරන්නම් කියලා. මං කිව්වා ලොකු මුදලක් වියදම් වෙනවා කියලා මේ වෙලාවේ. කීයක් කමක් නෑ කියලා ඒ කටයුත්ත බාරගත්තා. ඒක අපිට ලොකු ශක්තියක්. ඒ වගේම ඇමරිකාවේ අපේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරංජ අමරතුංග මැතිතුමා එම මැතිණිය පෞද්ගලික දවස්වල මේ ස්ථානයට පැමිණියා. දරුවන්ට අවශ්‍ය පොත්පත් CR පොත් ඒ උසස් පන්ති වලට අපි ලබා දෙනවා. කීයක් ගියත් කමක් නැහැ කියලා. අවශ්‍ය පොත් ටික කල් ඇතුව ගෙනත් දුන්නා. ඒ වගේම අපි ලබන වසරේට කොච්චර වියදම් ගියා මේ දහම් පාසලේ ඉගෙනුම ලබන සියලුම ළමයින්ට සපත්තු ගෙනත් දෙනවා. සපත්තු දෙන්න ඕන කියලා ඒ කතන්තරේ ඊයේ අපි සමග මතක් කරන්නට යෙදුණා. ඉතින් ඒ පරිත්‍යාගශීලී මහතුන්ගේ දායකත්වය නිසා තමයි අපිට බරක් නැතුව මේ උත්සවය ලස්සනට කරගන්න ලැබුණේ. මේ ප්‍රදේශවාසී බෞද්ධ පින්වත්තුන්ලා වගේම ලක්දිව එකවරක් හරි මේ ස්ථානයට පැමිණි හැම පින්වතෙක්ම පින්වතියක්ම වගේම අප කෙරෙහි පුදුම විශ්වාසයක් භක්තියක් තියෙනවා. සමහර වෙලාවට මගේ දැසින් සතුටු කඳුළු ආවා අද මේ ළමයින්ගේ හැකියාවන් දක්ෂතාවයන් දැකලා. ඒ වගේම මේ තියෙන අපි කෙරෙහි තියෙන පැහැදීම ඊයේ දවසේ මීට ඉස්සෙල්ලා මෙවර කුවේට් රටේ තානාපති වශයෙන් පත් වෙලා ගිය මැතිතුමා ඊයේ තමයි වැඩබාර ගත්තේ. මට කියනවා අනේ ස්වාමින් වහන්සේ මොනවා කරත් වැඩක් නැහැ. ඔබ වහන්සේ ෆෝන් එකෙන් හරි මට සෙට් පිළිත් ටිකක් කියන්න මං දියුණුම් දෙන වෙලාවට. අපි කුවේට් රටේ ඉඳගෙන ඒ නැකත් වෙලාවටම අපි ඒක කරනවා කියලා. පස්සේ ඊයේ අපේ ලංකාවේ වෙලාවෙන් දවල් 2කුත් ගානට මා විසින් ෆෝන් එකෙන් සෙට් පිළිත් කිව්වා. ඒ වෙලාවට දියුණුම් දුන්නා. පස්සේ එතෙන්ට ආපු ඒ රටේ අයයි ඒක අහගෙන ඉන්න විදිය අපිට ෆෝන් එකෙන්ම පෙන්නුවා. ඉතින් මේ විදියට එකවරක් හරි අපිව මුණ ගැහුණා නම් ඒ පින්වතුන්ලා පුදුම විදියේ භක්තියක් ආදරයක් අපිට දක්වනවා. ඒ රටට තානාපති සේවයේ වැඩ බාර ගන්න යන්න ඉස්සෙල්ලා මෙහාට ඇවිල්ලා ඒ පූජාවක් තියලා ආශිර්වාද ලබාගෙන ගියා. ඉතින් අපි ඒ පිළිබඳව ශාසනික වශයෙන් අපි යම්කිසි සෑහීමකට සතුටකටපත් වෙනවා භික්ෂුවක් වශයෙන්. අනුන්ගේ දුක තේරුම් අරගෙන අනුන්ට යහපතක් කරන්නට ලැබීම ගැන.
අපේ මේ ප්‍රදේශවාසී මව්පියන්ගෙන් ඉල්ලනවා මම ඔබේ දරුවා මේ විදියට දහම් පාසල් අධ්‍යාපනයට හුරු කරන්න මේ ගුරු මණ්ඩලය කොච්චර කැපකිරීමක් කරනවද බලන්න. ඔබට ඒ කැපකිරීම කරන්න බෑ. මේ ගුරු මණ්ඩලයේ සෑහෙන කැපකිරීමක්. මේ නැටුම් පුහුණු කරන්න, ඒ වගේම මේ ළමයින් හදාගන්න හැම දෙයකටම මේ ගුරු මණ්ඩලයේ මේ 10 දෙනාම එක වගේ උද්‍යෝගයේ උනන්දු වෙයි. අපට කීකරුව සුවචව ඒ වැඩ ටික කරනවා. ඉතින් දෙමව්පියන්ගේ උපරිම ශක්තිය සහයෝගය ගුරුවරුන්ට ලබා දෙන්නට ඕන. අද දවසේ උත්සවයේ කටයුතු ඉතාම හොඳින් සාර්ථකව සිද්ධ වෙමින් පවතිනවා. අපේ ආරාධනයෙන් අපිට සහයෝගය දක්වන්න තමන්ගේම දරුවෝ හැටියට හිතාගත්ත මේ සුරංජ රණතුංග අමරතුංග මහත්මයා, එම මහත්මිය, ඒ වගේම තිස්ස මෝටර්ස් අධිපතිතුමා තාමත් මේ රැඳී ඉන්නේ මේ ස්ථානයේ වැඩ කටයුතු නැතුව නෙවෙයි. ගෙදර දොරේ රාජකාරී වැඩ කටයුතු පුරාම තියෙනවා. නමුත් අපේම දරුවෝ කියන හැඟීමෙන් ඔබේ දක්ෂතාවයන් අගය කරමින් මේ රැඳී ඉඳීමම අපිට කරන ගෞරවයක්. ඉතින් මේ මාධ්‍යවේදීන් අපිට අනුග්‍රහය දක්වනවා ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වය. ඒ වගේම මේවයි අමාරුම වැඩේ තමයි අද දවසේ කෑම බීම සපයලා දීම. උදේ කාලේ, දහවල් කාලේ, ඊයේ රාත්‍රී කාලේ අපේ දෙනවක් කන්දේ පින්වත් පිරිස, ගාලවත්තේ පිරිස, මේ චමින්ද මහත්මයා ප්‍රධානීය අය, ඒ වගේම නන්දේ ප්‍රධානීය කට්ටිය හුඟක් මහන්සි වෙලා කෑම බීම සකස් කරලා එන්න තරමකට සෙනඟට නොමිලේ කියන්නේ තමන්ගේ මහන්සියට සතයක්වත් නොගෙන ඒ සහයෝගය අපිට දක්වන්නට යෙදුණා. ඉතින් මේ සියලු දෙනාටම ස්තුති කරමි. මගේ කෙටි අනුශාසනාව මම සමාප්ත කරනවා. අපි අද පොරොන්දුවක් වුණා අපේ දහම් පාසලේ පැරණි කාලේ මේ දහම් පාසල් උත්සවය කරපු ගුරුවරුන්ගේ ඒ වගේම දරුවෝ අද දෙමව්පියෝ වෙලා ඉන්නවා. ඒ අයගේ නර්තන ඔක්කොම අපි පටිගත කරලා කියනවා අවුරුදු 10ක පමණ වෙලේ ඉඳලා. ඉතින් උදේ කාලේ වරින් වර ඒව පෙන්වන්න හැදුවේ. නමුත් ආලෝකය වැඩිකම නිසා අර පිරේක දැම්මට ඒක පේන්නේ නැහැ. ඉතින් ඒ අය කැමති නම් අද හවස 6න් පස්සේ ඒ දෙමව්පියෝ කැමති නම් අද හවස 6න් පස්සේ එය පෙන්නනවා. ඒක හින්දා අපි කියාපු කාරණේ ඉෂ්ට සිද්ධ වෙනවා. 2008 අවුරුද්දේ ඉඳලා ඒ නර්තන ඉදිරිපත් කරපු ඒවා හොඳට ආරක්ෂිත වෙලා තියෙනවා. එය ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් මීට වැඩිය දීර්ඝ අනුශාසනාවක් කරන්නේ නැහැ. මේකට සහභාගී වීමට පැමිණි ඔබ සියලු දෙනාටම අපේ දරුවන් සියලු දෙනාටම රත්නත්‍රේ පීඨ ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය සමාප්ත කරන අතර මේ කර්තව්‍යයට විශාල සහායක් දක්වන මේ නිවේදන කටයුතු බොහෝම කැමැත්තෙන් සිද්ධ කරන අපේ අශෝක සමරසිංහ මහත්මයා ඊයේත් ඒ වෙනුවෙන් දවසම ගත කරා. නිවේදන කටයුතු සඳහා එළවුස් කරන්නේ. අද දවසේ තමන්ගේම කටයුත්තක් හැටියට මේට ඉදිරිපත් වෙලා නිස්සරණ අධ්‍යාසයෙන් යුක්තව ඒ කටයුත්ත සිද්ධ කරලා දෙනවා. එතුමාටත් ඔබ සියලු දෙනාටත් ස්තුති කරමින් මගේ කතාව සමාප්ත කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. දැසෙනම කොඩි
මමත් දහම් පාසලක ගියා මේ වගේ සින්දු කිව්වා කතා පැවැත්තුවා. අවසානයේ දහම් පාසලේ මම ඉගෙනුවා. ඉතින් මට මේ අවස්ථාව ඇත්තෙන්ම උදා කරලා දුන්නේ අපේ සුරංජිත් අමරතුංග මහත්තයා. එතුමා තමයි මාව මේ ස්ථානයට එක්කන් ආවේ. ඉතින් ඇත්තටම මේක හරි සුන්දර අවස්ථාවක්. අද වගේ දවසක අපි මේ කරපු දේ පුදුම සතුටක් දැනෙනවා. ඒක ඇත්තටම මේ නායක හාමුදුරන් වහන්සේට තමයි ඒ ගෞරවය උදා වෙන්න ඕනේ. අපිව මේ දෙයකට යොමු කරපු එක සම්බන්ධයෙන්. ඉතින් තවත් ඉදිරියටත් අපිට පුළුවන් හැම වෙලාවකම අපි මේ දහම් පාසලට උදව් කරන්න බැඳී ඉන්නවා. අපි මේ දේ කරනවා. ඒ වගේම මම මතක් කරන්න ඕනේ විශේෂයෙන් ගුරු මණ්ඩලය විශාල කැපකිරීමක් කරලා තිබ්බා. අපි දැක්කා ඒ දරුවෝම පුහුණු කරන එක ලේසි වැඩක් නෙමෙයි. නමුත් ඒගොල්ලෝම හරි පිළිවෙලට හරි තැනකට ගෙනත් තියෙනවා. මේ සමාජයේ දැන් අපේ දහම් පාසල් සමාජයෙන් ඈත් වෙමින් තියෙන්නේ. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ නම් දහම් පාසල් හරිම අඩුයි. හේතුව මේ තාක්ෂණය ඒ වගේම දරුවන්ට දැන් දෙමව්පියෝ හදන්නෙම උගන්වන්න විතරයි. හැදියාව ඒ සංස්කෘතිය ගැන දෙන අවබෝධය හරිම අඩුයි. ඉතින් එවැනි පසුබිමක මේ වගේ ගමක මේ දෙමව්පියොත් ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. ඒක විශාල ආයෝජනයක් ඕගොල්ලන්ට. ඕගොල්ලෝ දන්නේ නැහැ මේ කුඩා දරුවෝ මේ වගේ පරිසරයක් තුල හැදෙන එක තුල සමාජයට කොච්චර වටිනාකමක් තියෙන මිනිස්සු බිහි වෙනවද කියලා. අපේ දෙමව්පියෝ අපි දැකලා තියෙනවා අපිත් ඇතුළුව පොඩි කාලේ ළමයින් මේ ඉස්කෝලේට දානවා එක වසරට. දාලා මේ එක වසරේ ඉඳන් 5 වසර විතර වෙනකන් අපේ හාමුදුරනේ අපි වඩාගෙන යනවා, එක්කගෙන යනවා, මූණ ඉඹිනවා, කවනවා, පොනවා ඔක්කොම කරනවා. මම මේ දෙමව්පියන්ගෙන් එක ඉල්ලීමක් කරනවා. එතන නෙමෙයි මේ දරුවෝ බලන්න ඕන තැන. 6 වසරේ ඉඳන් උසස් අධ්‍යාපනය A level කරනකම් දරුවෝ පස්සේ යන්න, විශේෂයෙන් දුවරු පස්සෙන් යන්න අම්මලා තාත්තලාට කාලය නැති වෙයි. නමුත් ඕගොල්ලෝ අතින් අල්ලන් යන්න, ටියුෂන් පන්තියට යන්න, එක්කන් එන්න. ඒක තුල තමයි දරුවා රැකෙන්නේ. මොකද වගකීම මේ ගුරුවරුන්ට දෙන්න බෑ, ඉස්කෝලේට දෙන්න බෑ, කාටවත් දෙන්න බෑ. තමන්ගේ දරුවාගේ වටිනාකම තියෙන්නේ තමන්ට. කේ දිනුෂිකා දින්රුක්ෂි මෙනවිය. ආරේ ශාන්ති රණසිංහ මෙනවිය. කේජී පුෂ්පා අයිරාංගනී මේ. एस विजयकोन महात्मा पीएम सेपालिका चंद्रकांति मेनवी के इशारा मधुवंती मेनवी एमडी पुष्पमाला पेदर्शनी मेनवी आरए सेवंदी कौशल्या मेनवी डीडब्ल्यू कविश चतुरंग महात्मा भगवानसेට නමස්කාර පූර්වක ස්තුතියි. ශ්‍රී මිලතලාව ආරණ්‍ය සේනාස සංස්ථානයේ විහාරාධිපති වගේම අපේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය අපේ විහාරයේ නිදාම සිටි ලොකු හඳුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම පැමිණ සිටින සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. දෙමව්පියනි, දරු දැරියනි, මට පැවරිච්ච කාර්යය තමයි අද මේ උත්සවය අලංකාර කරගන්න නන්නරින් සහයෝගය ලබා දුන් සියලු දෙනාට ස්තුතිය පුද කිරීමයි. ඉතින් මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ අදහස මීට අවුරුදු මම හිතන්නේ 10කට පිටත් වැඩි අවුරුදු 10ක් හෝ 14ක් විතර කාලයක ඉඳන් අපේ සේනාසනාධිපති වගේම අපේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ විසින් මෙතෙක් කල කරගෙන ආ මේ උත්සවය හැමදාම පෙබරවාරි මාසේ 4 වෙනිදා කියන්නේ. ඉතින් කලවාණි පැත්තට ගත්තොත් අපේ දහම් පාසලේ තමයි උත්සවය හැමදාම පෙබරවාරි මාසේ 4 වෙනිදා තියන්නේ. ඉතින් ඒක හැමදාම ඒ විදිහටම උන්වහන්සේගේ අනුශාසනා ඇතුව අපි මම දැන් වසර 13ක් ඒ වගේම අපේ රංජිත් සර් වසර 17ක් විතර මම හිතන්නේ අපි සම්බන්ධ වෙලා දහම් පාසලත් එක්ක
මේ කාර්යය කරගෙන යන්න උන්වහන්සේට ලොකු ශක්තියක් වෙනවා. ඉතින් අද දවස ගැන කතා කරලා මම හිතන්නේ අද සාර්ථකව අපේ දවස අවසන් වුණා. සියලු කිසිම අඩුපාඩුවක් නැතුව මම හිතන්නේ හැමෝගෙම මුහුණට හිනාවක් ගේන්න හැම දරුවෙක්ගෙම මුහුණට සතුටක් ගේන්න අපිට පුළුවන් වුණා. ඉතින් අපි ඒකන පෞද්ගලිකව අත්තරම අපි ආචාර්ය මණ්ඩලය වගේම අපේ සියලුම දෙනාම ඉතාම සතුටු වෙනවා. ඉතින් අපි තවත් කියන්නේ දරුවන්ව දහම් පාසලට යොමු කරලා ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කරන්න, ගුණගරුක පරපුරක් හදන්න, හොඳ ආකල්ප තියෙන දරුවෝ පිරිසක් බිහි කරන්න, ඔබගේ දරුවා දහම් පාසලට යොමු කරන්න හැමදාම අපි පුළුවන් තරම් අපේ කාලය කැප කරලා අපිට පුළුවන් අපිට හැමදාම බැරි වෙන්න පුළුවන්, හැම ඉරිදාම අපිට එන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපිට හැකි සෑම දිනකම අපි ඇවිල්ලා අපේ රාජකාරී ඉෂ්ට කරනවා. අදත් අපි ඒ වගේම තමයි මේ කාර්ය සාර්ථක කරගන්න මීට මාසයකමාරක ඉඳන් අපි සියලු දෙනාම එකාමෙන් එක්ව මේ කටයුත්ත සංවිධානය කළා. මේ අලංකාරවත් මේ වැඩේ දැන් මේ අවසන් කරන් තියෙනවා. ඉතින් මේ උත්සවය සාර්ථක කරගන්න අපිට නන්නයර උපකාර කරපු කිහිප කලක් ඉන්නදී අපි ඒගොල්ලන්ව මතක් කරගෙන ඔවුන්ට ස්තුතිය පුද කරන මේ අවස්ථාවේදී මුලින් මතක් කරන්න ඕනි ආහාර පාන සැපයීමේ අපේ මම හිතන්නේ පැමිණි සියලුම දෙනාට දරුවන් ඇතුළු සාරායිත මුත්තන් දෙමව්පියන් දරුවන් සියලුම දෙනාටම අපිට මේ ආහාර පාන ආදීන් සංග්‍රහ කළා. පූජ්‍යපාද මැදගම ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන්. ඉතින් උන්වහන්සේට අපගේ දහම් පාසලේ සියලුම දෙනා වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම තමයි ඒ සඳහා සහයෝගය දක්වපු ගාලවත සහ දෙනවකන්ද ගම්වාසීන්ටත් මේ අවස්ථාවේදී අපි ස්තුතිවන්ත වෙනවා. බෑග් සහ පොත් අපිට මේ දරුවන්ට ලබා දෙමින් අපිට උපකාර කරපු හෝමාගම් ව්‍යාපාරික සුරංජ අමරතුංග මැතිතුමා සහ මැතිණියන්ට දරුවන්ට සියලු දෙනාට අපි මේ අවස්ථාවේදී මේ අවස්ථාවට සහභාගීව සම්බන්ධව අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි නිලැඳුම් පරිත්‍යාගය හෝමාගම තිස්ස මෝටර්ස් අධිපති තිස්ස මැතිතුමා සහ මැතිණියට අපි මේ අවස්ථාවේදී දහම් පාසල වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි තවත් අපි බෑග් සහ පොත්වලට අපිලසනේ රත්න මහත්මයා ව්‍යාපාරික එතුමා අපිට සහයෝගය දක්වලා එතුමාටත් අපි මේ අවස්ථාවේදී ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි ප්‍රධාන පොලිස් පරීක්ෂක විතානගේ මහත්මයාටත් අපගේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය වගේ හැම දෙනා වෙනුවෙන් ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම තමයි අපි දැන් මේ අවස්ථාවේ නොහිටියත් අපිත් එක්ක පුරා මම හිතන්නේ අවසානයේ දැන් පැය දෙක තුනක කලින් ඉක්ම ගියා අපගේ කලාකරු උද්දික පේමරත්න මැතිතුමාට සහ මැතිණියට මේ අවස්ථාවේදී ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි පොතුපිටිය පොලිස් ස්ථානාධිපති කුමාර නලවංශ මැතිතුමාට අපි ස්තුතිය පුද කරනවා. කලවාන ශාසනාචාර්ය බල මණ්ඩලයේ ප්‍රධාන ලේකාධිකාරී අපේ රැඳිලා හිටියා. අපිත් එක්ක නිතරම සම්බන්ධ වෙන උන්වහන්සේ දහම් පාසල් පවත්වාගෙන යද්දී අපිත් එක්ක කටයුතු කරනවා. ඉතින් උන්වහන්සේව මතක් කරන මේ අවස්ථාව ගෞරව බහුමානිය යුතුව උන්වහන්සේට මේ පැමිණීම සම්බන්ධව අපි ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. උන්වහන්සේට ප්‍රණාමය පුද කරනවා. ඒ වගේම තමයි ඊට අමතරව මුලින්ම තවත් අපේ ඉතින් මේ හැම දෙයකටම ශක්තියක් වෙච්ච මං හිතන්නේ දැන් මම ඉස්සෙල්ලාම කිව්වා වගේම මුලින් ධම්ම අපිට අවුරුදු ගණනාවක ඉඳන් මේ අවස්ථාව දරුවන්ට උදා කරන දෙන අපේ ස්වාමීන් වහන්සේ වගේම අපේ ප්‍රධානාචාර්ය ඒ වගේම තමයි අපගේ විහාරාධිපති ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේගේ අනුශාසනාව තමයි අපි හැමදේම කරන්නේ. උන්වහන්සේව අපි හැමදාම අපිත් එක්ක කවදාකවත් අපිට බලින්නේ නැහැ. අවවාද කරනවා. නමුත් කවදා හිතට දෙන වචනයක් කියන්නේ නැති උන්වහන්සේ මේ කටයුතු මේ විදිහට කරගන්න. උන්වහන්සේගේ වචනය තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. කවදාකවත් හිතට දෙන වචනයක් කියන්නේ. නමුත් අපිට දැනෙන්නේ යමක් කියන කොයි වෙලාවෙත්. ඉතින් අපි ඒ අනුව තමයි කටයුතු කරන්නේ. උන්වහන්සේ මෙවැනි කටයුතු තව තවත් සිද්ධ කරන්න අපි වගේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන උන්වහන්සේටත් අපේ අනිත් ආචාර්ය මණ්ඩලයේ ගුරු ඒ වගේ ගුරුවරු දරුවෝ දෙමව්පියන් වෙනුවෙන් උන්වහන්සේටත් අපි ගෞරවනීය ස්තුති පුද කරනවා. ඒ වගේම තමයි අපේ ගුරු මීවල කුසල ඥාන ස්වාමීන් වහන්සේ උන්වහන්සේත්
අපි පසුපස ඉඳගෙන අපිට උපදෙස් දෙමින් උන්වහන්සේ අපිට මඟ පෙන්වීමමින් ඉතින් මේ කාර්යය සාර්ථක කරගන්න ගොඩාක් උපදෙස් ලබා දුන්නා. ඉතින් උන්වහන්සේටත් මේ අවස්ථාව මතක් කරන ගෞරවනීය ස්තුතිය පුද කරනවා.